අයිවාන් ඉතින් ගොඩක් අය කතා කරලා අහනවා අයියේ මල්ලි ඔයාට පුළුවන් ද අපිට රස්සාවක් හොයලා දෙන්න. ඔයා ගාව වේකන්සි තියෙද? ඔයාට කැමති තැන පුරප්පාඩු තියෙද? ඉතින් මම ඒ ගොඩක් අයගේ කතා කරන්නේ අහලා මම හිතුවා රැකියාවක් ලබා දෙන්න කියලා අපේ ලංකාවේ අයට. ඉතින් මම මේ ගැන අපේ ආයතන හිමිකාරණය සමග කතා කරා. ඊට පස්සේ ඒ අතර හිමිකාරණිය පොරොන්දු මට රැකියාවක් ලබා දෙන්නම් කියලා. ඉතින් මට රැකියාවක් ලබා දුන්නා. ඒ රැකියාවට මේ මම වැඩ කරන ආයතනයේම තමයි රැකියාවට තියෙන්නේ. රෙස්ටුරන්ට් තුනක් තියෙනවා, කෑම ෆැක්ටරියක් තියෙනවා. ඉතින් ඒකේ තියෙනවා රැකියා පුරප්පාඩු, ඩිෂ් තියෙනවා, කෑම පැකින් තියෙනවා, ඊට අමතරව තියෙනවා කුක් තියෙනවා, ඊට අමතරව වෙනත් රටවල් වල කතා කරලා අහනවා එයාලටත් අයදුම් කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම පුළුවන්. අපිට අවශ්‍ය වෙන්නේ එයාලගේ CV එකක් ඔයාලගේ CV එකක් අපිට එවන්න. අපි ඒක දාලා කම්පැනි ගොඩම දාලා එයා සිලෙක්ට් කරගත්තොත් ඉන්ටර්විව් එකකින් ඔයාලගේ ප්‍රොසෙස් එක පටන් ගන්න පුළුවන්. ලංකාවට මාස 6කට කලින් වගේ එන්න ඉන්න අයට නම් පුළුවන් මේ අනිවාර්යෙන් එන්න බලාපොරොත්තු වෙන අයට පුළුවන් මේකට අයදුම් කරන්න. නැත්නම් ලංකාවට එන්න බලාපොරොත්තු වෙනව නම් මේ අපේ එම්බසි ඉන්ටර්විව් එකට ෆේස් කරලා කිට්ටු කරලා එන්න අයටත් අයදුම් කරන්න පුළුවන්. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ මේක ස්ටාර්ට් කරන්න ඔයාලගේ පාස්පෝර්ට් කොපියයි පාස්පෝර්ට් සයිස් එකේ ෆොටෝ එකයි පොලිස් සාධකයි අනිවාර්යෙන් අවශ්‍යයි ඉන්ටර්විව් එක සිලෙක්ට් වුණාට පස්සේ. ඉතින් ඒ පටන් ගන්නවා මේ අප්‍රේල් මාසේ 25 ඉන්ටර්විව් පටන් ගන්නවා. ඉතින් අයදුම් කරන්න පුළුවන් දේශ විදේශ සියලුම දෙනාට. රැකියා සීමිත ප්‍රමාණයක් තියෙන්නේ මේ දෙවන අධිකරේ. මුල් අධිකරේ රැකියා සියල්ලම දුන්නා කුවේට් වල සිටින අපේ සහෝදර සහෝදරියන්ට. ඉතින් මේ අධිකර තියෙනවා ඔයාලා කැමති අයදුම් කරන්න පුළුවන්. එන්න ලක්ෂ 13මාරට රොමේනියාවට කම්පැනියට මම ඉන්න ඔයාලට රැකියා ටිකක් තියෙනවා. ඉතින් කැමති අයට අයදුම් කරන්න. ගොඩක් අය ඉතින් විස්තර අහලා කෝල් කරන්න එපා මේ පාස්පෝර්ට් එක නැති අය ගොඩක් කට්ටිය හදලා ඒ වගේ අත්‍යවශ්‍යම එන්න බලාපොරොත්තු වෙනව නම් මැදපෙරේ දුක් විඳින අය කතා කරලා කරනවා අයියේ අපි මාදුවක් විඳින්න මැදපෙරේ අපිට රැකියාව හොයලා රොමේනියාවේ. ඔන්න මම යාට රැකියාවක් ටික කරගෙන ආවා. ඉතින් ඔයාලා කතා කරන්න අයදුම් කරන්න එන්න ඇවිල්ලා යුරෝපීරිය සැබෑ කරගන්න. ජයින් ජය මේවා.